යන්න? හෙලෝ බබා මම අද පොඩ්ඩක් යාළුවොත් එක්ක හවුස් එකේ ඉදින්න යන්න මොනවද කියලා මැසේජ් එකක් දාන්නම්කෝ. මොකක්ද නේ මට කිසිම නිදහසක් නැද්ද? මමත් කෙල්ලෙක්. මමත් කැමතියි ඇවිදිනවා කරලා ඉන්න. කොල්ල දිනන ඔෆිස් මේ කියනකොටම කෝල් එක ගන්න. හෙලා ඔබ මම එන්නම් පස්සේ දවසකට. හරි බං අවුලන්නේ අපි දෙන්න යන්නම් හරි බං එල. ඒකෙ දෙන්න වෙන්නේ නැහැ. වෙනවා බං අර කොල්ල දිනන වල බලහංග දැයිනේ අපි දෙන්න විතරයිනේ බං. මට නම් පේන්න බෑ බං. ඔකොම්ම තමයි කියලා යන්නේ බං. මොනවා හරි වැඩක් කරන්න ගියොත් ඒක අනිවාර්යෙන් කොල්ල දිනනවානේ. ඔව් ඒක අපිට හදාගෙන යන්න බෑ. මේ මෙයාමකට මෙයාන කෝල් එකක් ගන්න. හෙලෝ බබා කවුද? ඔයා මොකටද මෙයාට බබා කියන්නේ? කවුද මේ? ඇයි තමතර මාව අඳුර ගන්න බෑද? ඇත්තද? මං තමා දැන් ඔයාගේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ යාළුවා. එතකොට ඔයාගේ කලින් එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්. මොකද බං අවුල් වෙන්නේ? මොකුත් නෑ බං. මේ අපි යමන්දමන් ගෙදර දැන් වෙලාවත් 3:00යි. මේ මම නිකන් අසනීපයි වගේ බං. දැන් අපි ඇවිදින්න යනවා කියලානේ බං. නෑ ආ බං. බත් වගේ පොල්ල තියනවලු. නෑ නෑ මම මූඩ් ටිකක් අප්සෙට්. දැන් එද්දි හොඳට හිටියේ. හරි දැන් අප්සෙට් නිය. අම්මෝබන් ට්‍රිප් එක ගන්න කියලා වැඩක් නෑ. අපි හොඳයි කියලා හිතන් ඉන්නේ යාළුවෝ තමයි බං අපි කෙලවන්නේ. මොකද උනේ? ඒව ගැන කතා කරලා වැඩක් නෑ. කතාවට කියන්න දෙයක් තියෙනවා කෙලින්ම කියන්නේ. කෙලින්ම කියන්නේ උඹ ආයේ උඹගේ මගේ කිසිම යාළුකමක් මෙතනින් එහාට නෑ. මොකද මේ ජීවිතේ සමහරක් යාළුකම් තියෙනවා අපිට මනුස්සයා මැරෙනකම්ම ඒ මනුස්සයා කවුද කියලා අඳුරගන්න බැරි. ඉතින් යාළුවෝ ආශ්‍රය කරද්දී හරියම පරිස්සම්. යාළුවෝ ආශ්‍රය කරද්දී